හෙලෝ ගයිස්, ඉතින් කොහමද ඔයාලට? ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් මම අද වීඩියෝ එක පෙන්වන්න යන්නේ මේ මම ඉන්න පැත්තේ මේ ලන්ඩන් වල වෙලා තියෙන දේ මේ දවස්වල. ඉතින් ගයිස් මේට මාස 2කින් 3කින් විතර මම හිතන්නේ 3කට ආසන්න කාලයකින් වැස්සේ නැහැ. ඉතින් තනිකරම දැන් මේක මට කියන්න තියෙන තවදුරටත් මේක මේ එංගලන්තේ කියන්නේ සීතලක් නෙමෙයි. ඇත්තට කිව්වොත් එම ලංකාවට වඩා සෑහෙන රස්නෙයි. ගයිස් මේ තියෙන්නේ පොළොව මේ දවස්වල මේ තියෙන්නේ මේ සාමාන්‍යයෙන් මේ වගේ නෙමෙයි සාමාන්‍යයෙන් කොළ පාට මේ තියෙන්නේ සාමාන්‍යයෙන් මේ කාලෙ වෙද්දී. නමුත් මේ අවුවට මේ ඔක්කොම පිච්චිලා කියලා තියෙන්නේ. බලන්න දැන් ගියොත් මේ ගස් යට මේ ගස් යට සාමාන්‍යයෙන් මේ ගස් යට හොඳට තියෙනවා කොළ පාටට. ඒකට හේතුව මේ ගහ හේවන නිසා ඒක අවුවට පිච්චෙන්නේ නැහැ. නමුත් මේ හිරුවලියට නිරාවරණය වෙච්ච ඒවා ටික ඔක්කොම මේ පිච්චිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් වැස්සක් නෑ මාස දෙකමාරකින් 3කින් විතර. ඉතින් ඔක්කොම ටික පිච්චිලා ගිහිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් මේ තියෙන දේවල් ඉතින් මේ සාමාන්‍ය මේ ඔක්කොම මේ පාට තමයි තියෙන්න ඕනේ මේ කාලෙ වෙද්දී. නමුත් වෙනවනේ ඔක්කොම පිච්චිලා ගිහිල්ලා. ඉතින් තවත් තියෙනවා ඔයාලට පෙන්නන්න මේ පැත්තේ ලස්සන පොන්ඩ් එකක් තියෙනවා මේ පිටිපස්සට වෙන්න. මම ඔයාලට පෙන්නන්න එතනට ගිහිල්ලා එතන ලස්සන පොන්ඩයක්. ඉතින් මේ වෙද්දි වතුර බිඳුවක්වත් නැහැ. මේ පැත්තට යන්කෝ මම ඔයාලට පෙන්නන්නම්. ගයිස් මේ තියෙන අපේ මේ පාර්කියේ පොන්ඩ් එක. ඉතින් මේ පොන්ඩ් එක සම්පූර්ණයෙන්ම හිඳිලා ගිහලා තියෙන මේ දවස්වල. සාමාන්‍යයෙන් මේක මෙහෙම හිඳුන්නේ නැහැ. මම දැකලා නැහැ කවදාවත් මේ වගේ හිඳිලා තියෙනවා. එදා පාර ඉතින් ඒක ආයේ වතුර බිඳක්වත් නැහැ තනිකර වේල්ලා ගිහිල්ලා. මෙතන තියෙන ලස්සන ප්ලේස් එකක්. ඉතින් කලින් මෙතන තිබ්බා වතුර. ඉතින් මේක වින්ටර් එකේ පාව වතුර තිබ්බා. මෙතන අඩුම ගානේ අයිස් තට්ටුවක් වගේ හරි තිබ්බා. ඉතින් මේ පාර එහෙම නැහැ. ඉතින් මේක හිටිය ලස්සන කේක වර්ගයේ මේ මැඩියෝ වර්ග ගෙම්බෝ වර්ග හිටියා. ටොට්ල කියලා කියන්නේ ලොකු විශාල ගෙම්බෝ වර්ගයක් හිටියා. එක්කෙක්වත් නෑ. ඉතින් කොහොම මැරලා යන්නේ නැති. ඉතින් මේ තමයි මේ පරිසර පද්ධතියේ ඉන්න සත්තු වර්ග. ඉතින් මේ තමයි අර ගෙම්බු මං කිව්ව ටොට්ලා. ගෙම්බුව කාට පේනවද දන්නේ නැහැ. ඊට පස්සේ මේ හිටියා මෙයාලත් හිටියා මේකේ. පේනවද දන්නේ නැහැ ඔයාලට. පස්සේ ජලද ශාක තිබ්බා. ඉතින් පොන්ඩ් එකේ තත්ත්වය දවස්වල හොඳයි. ඉතින් ගයිස් මේ තමයි තත්ත්වය මේ දවස්වල එංගලන්තේ. සමහරක් අනිත් පළාත්වල මම තත්ත්වය කොහොමද දන්නේ නැහැ. මේ මම ජීවත් වෙන්නේ සවුත් ඊස්ට් වල. ඉතින් මේ දවස්වල වැස්සත් එක්ක මං හිතන්නේ වැස්ස නැතිකමත් එක්ක මේ තත්ත්වය තමයි උදාලා තියෙන්නේ. ඉතින් සාමාන්‍ය මේ මට මේ පේන පොන්ඩ් එක ඉතින් වෙනදා සාමාන්‍යයෙන් වතුර පිරලා තිබ්බ තැනක් මෙතන. දැන් ඉතින් මුකුත්ම නැහැ. ඉතින් දැන් මං අහලා තියෙන විදිහට සාමාන්‍යයෙන් මේ එල්නිනෝ තත්ත්වය ලංකාවටත් තව මාස 2කින් විතර එනවලු. එනවා කියලා තියෙනවා. ඉතින් මේක ගැන දැන්ට කියලා තියෙනවා. ඒත් එක්කම ගයිස් මේ දවස්වල කවුන්සිල් එකෙන් මේ තහනම් කරලා තියෙන්නේ බාබිකියු එහෙම එළිය දාන එක. ඒත් එක්කම මල්පැල වලට වතුර දාන්න එපා කියලා තියෙන්නේ හෝස් එකකින්. අතින් තමයි අපේ බාස්කට් වල පුරවලා දාන්න ඕනේ. ඉතින් හෝස් එකෙන් දැම්මොත් එහෙම දඩේ වදිනවා පවුන් 1000ක් වගේ වෙන්න. ඒ කියන්නේ ලංකා සල්ලි වලින් ලක්ෂ 4මාරකට ආසන්න ප්‍රමාණයක්. ඉතින් ඒ මොනවා වුණත් මේ දැන් තාමත් කවුන්සිල් එකෙන් අපිට නොනවත්තා වතුර ලබා දෙනවා. ඉතින් ඒක කදක්වත් නවතින එකක් නැති මං හිතන්නේ. මොන තත්ත්වයේ උදා වුණත් කොයිම හරි වතුර නම් ගියලා දෙයි අපිට. ඉතින් එහෙම තමයි මේ දවස්වල මේ UK වල තත්ත්වය. UK කියන්නේ මම ඉන්න පැති වල තත්ත්වය. මම ඉන්නේ සවුත් ඊස්ට් පැත්තට වෙන්න ලන්ඩන් වල. අපි බලමු ඉතින් මේ මං හිතනවා හෙට නිද්ද වෙද්දී වහී කියලා. ඉතින් සාමාන්‍යයෙන් කාලගුණය කියන විදිහටම ඉතින් තව මාසයක් ඇතුළත වගේ නැවැස්සොත් නම් ඉතින් මට හිතා ගන්න බෑ මොකක් වෙයිද කියලා. එහෙනම් ගයිස් මේක තමයි ඉතින් UK වල තත්ත්වය. UK මං ජීවත් වෙන ප්‍රදේශයේ තත්ත්වය. එහෙනම් ගයිස් ආයි දවසක අපි හමු වෙමු. එතකන් ඔයාලට ජය වේවා.